ඔන්න මේ අවුරුද්දේ ගියපු පළවෙනි කැම්පින් සයිට් එක. මේ කැම්පින් සයිට් එකට ගියේ මායි මගේ යාළුවා තිලංකයි. අපි දැන් ඉන්නේ මේගහකිවුල ටවුන් එකේ. ටවුන් එකේ පොළහන්දියේ මෙන්න මෙතනින් යන්න ඕනි පල්ලෙහාට. ක්වීන් මවුන්ටන් ඊට පස්සේ රත්කැලේ පතන මිනි වර්ල්ඩ්ස් එන්ඩ් මේ කැම්පින් සයිට් තුනටම යන්නේ මෙතනින්. මගදී තිලංකගේ යාළුවෙක් හම්බුණා. අපි මෙතන චුට්ටක් ගියා. ඉඳලා ඉස්සරහට ගියාම මෙන්න මේ ඈතින් පේනවා ආපු ලොකු නායක්. අපි එතන චුට්ටක් කළා ඉඳලා ඉස්සරහට ගියාම මෙන්න මෙතන වයිහන්දියෙන් හැරෙන්න ඕනි වම් පැත්තට. වමට ගියාම තමයි අපිට යන්න පුළුවන් රත්කැලේ පතනට. ඉතින් මෙන්න මේ පාර දිගේ අපි දිගටම ගියා. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. නිදහසේ යන්න පුළුවන් මේ පාර. මෙහෙම ඉස්සරහට යනකොට අපිට හම්බෙන ඔයක්. මේ ඔය ගිහින් වැටෙන්නේ ලොග්ගල් ඔයට. 27 වෙනිදා දිට්ට සුලිකුණාටුවත් එක්ක මේ ඔය වතුර ගොඩක් ආවා. ඒ ඇවිල්ලා මෙන්න මෙතන මේ තියෙන ගේට් යට වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒ ගේට් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. යටින් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා. අපි මෙතන චුට්ටක් නතරලා ඉඳලා ආපහු ගියා. ඉතින් මෙන්න මෙතනට පේනවා ඈතින් ඒ ආපු තවත් ලොකු නායක්. මේ නායත් ඇත්තටම ගොඩාක් ගල්ලේම ඇවිල්ලා තියෙන ලොකු නායක්. මේ බලන්න පාර දෙපැත්තේ ආපු නායවල පස්කඳු තාම තියෙනවා. ඉතින් මේ පේන්නේ අර අපි ඉස්සෙල්ලා දැකපු නාය. මේක බලන්න ඇවිල්ලා තියෙන ගල්ගොඩ. කළුගහ කඳුර පන්සලට යන පාර යට කරගෙන තමයි මේ නාය ඇවින් තියෙන. මෙන්න මෙතන මේ කුඹුරේ ආයෙත් යට වෙලා මේ කඩෙත් කැඩලා තියෙන්නේ. හැබැයි දැන් ලස්සන දිය පාරක් යනවා මේ හරිය. බලන්න ඇවිල්ලා තියෙන ගල්වල ලොකු. මෙන්න මේ හරිය මේ තිබ්බ ගේට් මේ නායට යට වෙලා තියෙනවා. තාම මේ තිබ්බ මඩ එහෙම්මමයි. ඒ ටීවී රිද්දි ටවල් ට්‍රැක් පුටු එහෙමමයි. ඒ කට්ටිය කොහෙද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ගියාම මෙන්න මෙතන වයිහන්දිමුත් වමට හැරෙන්න තියෙන්නේ. මෙතනම උඩට යන්න ඕනේ. මෙතන ඉඳන් ગેප් එක තියෙනවා කිලෝමීටර් 7-8ක් වෙන්න. ඒ ගියාම මෙන්න අපි දැන් කන්ද මුදුනට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන හරිම ලස්සනයි බලන්න. ටර්පන්ටයින් ගස් තියෙනවා වටේම. මාර විව් එකක් මෙතනට තියෙන. ඉතින් අපි එතන චුට්ටක් නතර වෙලා ඉඳලා වතුරක් එහෙම බීලා තිලංකයිම ආපහු යන්න ගියා. ඉතින් එහෙම ඉස්සරහට ගියාම මෙන්න මෙතන ලස්සන දර්ශනයක් පේනවා. මීදුමෙන් මේ කන්ද වැහිගෙන යන්නේ. එතන චුට්ටක් නතරලා හිටියා. ඊට පස්සේ ඉස්සරහට ගියාම අපිට ඊළඟට හම්බෙන්නේ රෝබරි වත්ත. මේ වත්තේ ඇත්තට තැමිල් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. මම හිතන්නේ තැමිල් කට්ටිය විතර වෙන්නේ නැති. මෙන්න මෙතන මොන්ඩිසෝරිය රෝබරි වත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ දේවාලය. ඉතින් ඉස්සරහට ගියාම හම්බුණා වඩේ සමෝසා විකුණන කෙනෙක්. ඉතින් අපි ඒවත් අරන් ඉස්සරහට ගියාම රෝබරි වත්ත ටී ස්ටේට් එක මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. එතන පොලිසියත් හිටියා. ඊට පස්සේ අපිට නතර කරා. ඊට පස්සේ අපි ලයිසන්ස් ඉන්ෂුරන්ස් පෙන්නලා ඉස්සරහට ගියා. මේ මඩල්සිම් පොලිසිය. ඊට පස්සේ අපි උඩට ගියාම මෙන්න දකින්න හම්බෙච්ච ලස්සන දර්ශනයක්. මේක ආසාවෙන් දකින්න හිටපු දර්ශනයක්. මීදුමින් මේ ඔක්කොම වැහිගෙන එන්නේ. ඊට පස්සේ අපි එතන ඉඳන් ඉස්සරහට ගියාම ඔන්න බලන්න තනිකර මීදුමින් වැහිලා තියෙන්නේ මේ ටික. රත්කැලේ පතනට යන්න තව චුට්ටක් ඉස්සරහට යන්න ඕන.
තනිකර මේ වටපිටාව සේරම මීදුමෙන් වැහිලා තියෙන. මෙන්න මෙතනින් හැරිලා තමයි රත්කලේ පතනට යන්නේ කැම්පින් සයිඩ් එකට. මෙන්න මෙතනින් එතන චුට්ටක් අපි නතර වුණා. නතර වෙලා ඉඳලා කැම්පින් සයිඩ් එකට ගියා. ඔන්න බලන්න දැන් අපි ඉන්නේ රත්කලේ පතන කැම්පින් සයිඩ් එකේ. බලන්න වටේම මීදුමෙන් වැහිලා තියෙන්නේ මේ කලින් දවසේ හිටපු කට්ටිය. ඊට පස්සේ අපි විලි වැස්සේ හින්දා ටක් ගාලා ටෙන්ට් එක ගහගත්තා. ටෙන්ට් එක ගහගෙන ඉතින් අපි ටිකක් කළා ඉන්දියා අර මාතරේ ඉඳන් ආපු සෙට් එකක් ඔය ඉන්නේ කැම්පින් නෙමෙයි වින්තිය නිකන් බලලා යන්න. view එකක් මොකුත් බලන්න නෑ. ඉතින් වටේම මීදුමෙන් වැහිලා. ඉතින් මේ වගේ ලස්සන අත්දැකීමක් ඔයාලටත් මෙන්න මේ දවස්වල ගියොත් රත්කලේ පතනේ මේ අත්දැකීම ගන්න පුළුවන්. මේ තියෙන අපේ ටෙන්ට් එක. ඉතින් මේ හැංගීම ඇත්තරම වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මීදුම, උලංග, වැස්ස, සීතල මේ හැම එකක්ම විඳපු දවසක් තමයි එදා. මෙන්න චුට්ටක් view එක පෙවුණා. ඒක හැම නැවතත් හැබැයි තප්පර ගානක් ඇතුළත මීදුමෙන් වැහිලා ගියා. එතන මෙතන සෙට් එක පොඩි ෆන්ක්ෂන් එකක්. ඉතින් බලන්න තියෙන හුළඟ හරිම ලස්සනයි. ඉතින් වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ මේ ලස්සන. මේක විඳින්න ඔයාලත් අනිවාර්යෙන්ම යන්න ඕන. මේක මෙහෙම අපි කිව්වට තේරෙන්නේ නැහැ. මේ අත්දැකීම ගන්න මේ තැන් වලට යන්න ඕනේ. පුළුවන් වුණොත් ඉතින් ඔයාලත් යන්න. අවස කොහොම හරි නිට්ටුම ඉඳන් ආපු සෙට් එකක් ආවා. 4 දෙනෙක් කැම්පින් ගහන්නම. ඉතින් එයාලයි අපි තමයි එදා රෑ හිටියේ. දැන් මේ අනිත් පහුවද උදේ වෙනකොටත් වැස්ස. අපි දැන් ඉන්නේ රත්පතන කැලේ. අපි ඊයේ ආවේ. ඒ එන වෙලාව ඉඳන් ඉතින් තාම මීදුමෙන් මේ ඔක්කොම වැහිලා තියෙන්නේ. තාම view එකක්වත් බලන්න නැහැ. ආපිලේ ඉඳන් ඉතින් චූටි හිරිපොද වැස්සයි මේ වගේ මීදුමයි තමයි වටේ. ඔන්න බලන්න. මීදුම තියෙන ගෙත් ඉතින් වෙනම වයිබ් එකක් තියෙනවා. මොනා කරන්නද? අද view එකක් බලන්න වෙන්නේ නැහැ ඉතින්. මීදුම තමයි හැමතැනම. මේ තියෙන රෝබරිවත් ඉතින් ඒ වගේම තියෙන කැලෑමල් ලස්සන කැලෑමල් තියෙනවා මේ ටිකේ. හරිම ලස්සනයි ඒක. ඉතින් මෙන්න අපි බලයාලියකුත් හම්බුණා. යාට අපි ආව තිබිලා බිස්කට් දුන්නා. ඒවා කාලා ගියා. ඊට පස්සේ අපි ටිකක් වෙලා ඉඳලා කාලා එහෙම මේ ඉන්නේ නිට්ටම ඉඳන් ආපු සෙට් එක. එයාලා ට්‍රැක් කැම්පින් ගිහුවා. ඊට පස්සේ උදේ ආයෙ වහින්න ගත්තා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ටෙන්ට් එක ඇතුළට වෙලා හිටියා. ඇස්ස චුට්ටක් පායනකම්. බලන්න තියෙන හුළඟ. මේතුම තාම අඩුවක් නැහැ. කොහොම හරි අපි 11ට විතර එන්න කියලා ඇස්තෙලා ඔක්කොම අස්පස් කරන්න ගත්තා. මේ අපි අරගෙන ගිය පියවල ඩස්බින් ටික මේ ටික අපි අරගෙන ආවා. ගෙදරම අරන් ආවා මේ ටික නම්. අරන් ඇවිල්ලා තමයි මේ විනාශ කරේ. එහෙ දාලා ආවේ නැහැ. ඉතින් ඔයාලා ගියොත් එහෙ කොනගලට දාලා එන්න එපා. ඊට පස්සේ අපි ඉතින් ටෙන්ට් එක අකුලගෙන ඒවට ටිකක් ඉවර කරගෙන ඔන්න දැන් අපි එන්න හදන්නේ තිලංක ගියා. ඉතින් ඒ විදිහට අපි රත්කලේ පතනේ ගිහිල්ලා එදා
දවසක් එහෙ ඉඳලා ඒ පරිසර සුන්දරත්වයේ විඳලා ඉතින් අපි අනිත් පහුවද ආවා. ඉතින් ඔයාලට පුළුවන් වුණොත් මෙන්න මේ දවස්වල යන්න. හැබැයි චුට්ටක් වැස්ස. හැබැයි ඒකෙත් වෙනම අත්දැකීමක් ගන්න පුළුවන්. මේ දුමයි වැස්ස සුළඟ මේ ඔක්කොම එකපාරට ඉඳ ගන්න පුළුවන් මෙන්න මේ දවස්වල ගියොත්. ඉතින් ඔයාලත් ඔන්න පුළුවන් වුණොත් යන්න. ලේසියෙන්ම යන්න පුළුවන් කැම්පින් සයිට් එකක් තමයි රත්කෙලේ පතන කියන්නේ. තමන්ගේ යන වාහනයකින්ම කැම්පින් සයිට් එකටම යන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන තැන. පුළුවන් වුණොත් ඉතින් ඔයාලත් යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.